උද්‍යාන අලංකරණය ගැන උනන්දු වෙන ඔයාලට උද්‍යාන නීතියාවේ තියෙන මූලිකාංග කීපයක් ගැන අපි පහුගිය දවස්වල කතා කරා. ඒකෙදි මූලික බිම් සැකසුම කියන්නේ මොකක්ද කියන දේ සම්බන්ධයෙන් සහ සාමාන්‍යයෙන් සැලසුම් කරන්න අපහසු. ඒ කියන්නේ පාර මට්ටමින් පහළ ජීවත්වක උද්‍යාන සකස් කරන ආකාරය අපි පහුගිය දවසක සාකච්ඡා කරා. ඉතින් අද අපි පොඩ්ඩක් බලමු කොහොමද උද්‍යානයක අත්‍යවශ්‍ය උද්‍යාන අංග මොනවද කියන එක හඳුනගන්නේ කියලා. ඉතින් උද්‍යානයක ඒ පිහිටි ස්වභාවය අනුව සහ නිවසේ හිමිකරුවන් ඒ උද්‍යානය මොන වගේ දේවල් වලටද පාවිච්චි කරන්න කියන දේත් එක්ක අපිට උද්‍යානයකට එකතු කරන උද්‍යාන අංගවල යම් යම් වෙනස්කම් දකින්න පුළුවන්. ඒකටත් හොඳ උදාහරණයක් තියෙන උද්‍යානයක තමයි අද මම මේ ඉන්නේ. මොකද මේ උද්‍යානයේ තියෙන්නේ නිවසේ බෑක්යාඩ් එක හැටියට නිවසට පිටුපසින්. ඇත්තටම මේ නිවසට අලුතින් එකතු කරපු ඉඩම් කැබැල්ලක තමයි මේ උද්‍යානය සකස් කරලා තියෙන්නේ. එතකොට මේ නිවසට වාහන ඇතුල් කරන කාර් පෝච් එක සහ ඇතුල් වෙන ප්‍රධාන දොරටුව තියෙන්නේ නිවසේ ඉදිරිපසට වෙන්න. මේ දකින කොටස උද්‍යානයක් හැටියට තමයි වෙන් කරලා තියෙන්නේ. ගේට් එකක් දැම්මට මේකට සාමාන්‍යයෙන් වැඩිපුර වාහන එන්නේ නැහැ. මේකේ එක කොටසක් අපි වෙන් කරලා තියෙනවා නිවසට අවශ්‍ය කරන එළවලු වගා කරගන්න. අනෙක් ඉඩ තියෙන සෑම තැනකම ලස්සන තනනිල්ලක් සකස් කරලා ඒක නඩත්තු කරගෙන යනවා. ඉතින් මේ වගේ උද්‍යානයක් සාමාන්‍යයෙන් බොහෝ විට නිවසක දකින්න ලැබෙන්නේ නැහැ. මේක මේ දරුවන්ට සෙල්ලම් කරන්න සහ නිවාඩුව පොඩ්ඩක් ගෙවත්තට වෙලා ගත කරන්න සකස් කරපු උද්‍යානයක්. ඉතින් සාමාන්‍යයෙන් අපි ඕනතරම් ඉදිරිපස උද්‍යාන සකස් කරන ආකාරය දැකලා තියෙනවා. ඉතින් මේ වගේ සුන්දර ගෙවත්තක් සමග අපි ආයෙ වතාවක මුණ ගැහෙමු.